මගේ ගොඩක් වීඩියෝ වල දැකලා ඇති මෙන්න මේ විදිහට පාත්ති වලට වටේට මම පොලිතින් එක දාලා තියෙනවා. ඉතින් මේක අලුත් ක්‍රමයක් එහෙම නෙමෙයි. මම මේ ගොඩක් දුරට මගේ වගාවන් වලට මේ විදිහට පොලිතින් එකක් යොදන්න මූලිකම හේතුව තමයි මේ පාත්තියේ කෙරවල දහරවල තමයි ගොඩක් දුරටම වල් පැලෑට ඉන්නේ. ඊට අමතරව අපි ජල සම්පාදනය කරද්දී මේ පාත්ති වල කෙරවල දාර හේදීගෙන යනවා. ඊට අමතරව ඉතා ඉක්මනින් වියලීමට ලක් වෙනවා. අන්න ඒ දේවල් ටික මගහරවා ගන්න තමයි මේ පොලිතින් එක මම පාත්තියේ වටේට මේ විදිහට එලන්නේ. දැන් මේ සඳහා යොදා ගන්න සාමාන්‍යයෙන් අපි වගාව සඳහා යොදා ගන්න බිමට ආවරණය කරන්න යොදා ගන්න මාච් එක කියන පොලිතින් එකමයි මම යොදා ගන්නේ. ඒ පොලිතින් එක ගෙනල්ලා ඉවරලා ඊට පස්සේ පොලිතින් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන පාත්තිය වටේට පොලිතින් එක එලා ගැනීම සිද්ධ කරනවා. දැන් ඔබට පේනවා ඇති මම මෙන්න මේ විදිහට පාත්තියේ සාමාන්‍යයෙන් දෙපැත්තෙන්ම පාත්තිය උඩින් එක පුංචිවට කාණුවක් කපාගෙන යනවා. ඊට අමතරව පාත්තිය කෙරවලෙන් අපි තව කාණුවක් කපාගෙන යනවා. ඊට පස්සේ මේ පොලිතින් එක ගෙනල්ලා ඉවර වෙලා මේ පාත්ති දිග ප්‍රමාණයට පොලිතින් එක මුලින්ම මේ විදිහට දිග අර ගන්නවා. ඊට පස්සේ අපි පොලිතින් එක දිග අරගෙන කපාගෙන මේකෙන් සාමාන්‍ය එක පොලිතින් එක හතරට පලා ගත්තට පස්සේ අපිට පාත්ති සාමාන්‍යයෙන් දෙකක් ආවරණය කරන්න යොදා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි පොලිතින් එක යොදා ගන්න. මෙන්න මේ දැන් ඔබ දකින්නේ මම මේ විදිහට කපාගත්තු පොලිතින් කෑල්ලක්. ඊට පස්සේ දැන් ඔබට පේනවාද මෙන්න මේ පාත්තියේ යටින් අඟල් 2 කට වගේ ප්‍රමාණයේ පොඩි කාණුවක් වගේ කපාගෙන තියෙනවා. එක පොලිතින් එකේ එක පැත්තක් ඒ කාණුවට අපි යට කරගන්නවා. අනිත් පැත්ත අපි සාමාන්‍යයෙන් පාත්තියේ කපාගත්තු අනිත් කාණුවට යට කරගන්නවා. මේ ඔබ දකින්නේ මේ විදිහට මේ තියෙන අපි සාමාන්‍යයෙන් පාත්තියේ අයිනෙන් අඟල් 2ක් විතර ගැඹුරට කපාගත්තු ඒ කාණුව. ඒ කාණුවට මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් පොලිතින් එක අහුවෙන්න පොලිතින් එක දාලා ඉවරලා අපි පස් ලං කරගන්නවා. ඊට පස්සේ දැන් මේ පාත්තිය ඇතුලෙන් පුංචි කාණුවක් කපාගත්තා. ඒ කාණුවටත් අපි මෙන්න මේ විදිහට පොලිතින් එක දාගන්නවා. ඉතින් දැන් මේ විදිහට පොලිතින් එක දාගත්තාම අපි ජල සම්පාදනය කරද්දී මේ පාත්ති වල කෙරවල සේදී යාමත් ඊට අමතරව පාත්ති වල කෙරවල වියලීමත් ඊට අමතරව පාත්ති වල කෙරවල් වල සාමාන්‍යයෙන් වල් පැලෑටියෙමත් පාලනය වෙනවා. ඉතින් පාත්තියේ දෙපැත්තෙන්ම මේ විදිහට අපි පොලිතින් එක යොදා ගන්නවා. ඒ විදිහට පොලිතින් එක යොදාගත්තට පස්සේ අපිට නැවත වල් පාලනය කරද්දී සාමාන්‍ය වල් පාලනය කරන්න සිද්ධ වෙන්නේ මේ පාත්තියේ ඇතුළතයි. ඊට අමතරව සාමාන්‍ය අපි යන්න එන්න ඉඩ අරගෙන තියෙන ඒ සාමාන්‍යයෙන් අඩි එකමාරක ඒ තීරුව පමණයි. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ වගාවන් වලට මෙන්න මේ විදිහට පොලිතින් එක යොදා ගන්න. දැන් මේකෙදි පැහැදිලි සම්පූර්ණව පැහැදිලි කරගන්න මේ වීඩියෝ එක අවසන් වෙනකම් ඔබට බලාගත්තොත් ගොඩක්ම වැදගත් වෙනවා. මේ තියෙන අර මම කලින් කියපු විදිහට අපි පාත්තිය කෙරවලෙන් කපාගත්තු දාරේ ඒ දාරේට පොලිතින් එක පැත්තක් අපි මේ විදිහට යට කරගන්නවා. අනිත් පැත්ත පාත්තිය ඇතුලින් කපාගත්තු දාරේට අහුවෙන්න අපි පොලිතින් එක ඇතුල් කරගන්නවා. ඉතින් ඔබත් උත්සාහ කරලා බලන්න. දැන් සාමාන්‍ය ඔබගේ ගෙවතුව ගාවට ඊටමතරව මහා පරිමාණ වගාවන් වලට මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්. දැන් මේකෙදි සාමාන්‍යයෙන් අපි අර මාච් එක දාන ක්‍රමයට නෙමෙයි දාන්නේ. පාත්ති වල කෙරවලට පමණයි අපි පොලිතින් එක යොදා ගන්න. ඉතින් උත්සාහ කරලා බලන්න ඔබේ වගාවටත් මේ විදිහට පොලිතින් එකක් යොදා ගන්න.